මම අද කතා කරන්න යන්නේ ඔයාගේ ට්වින් ෆ්ලේම් මේ වෙද්දී සෙපරේට් වෙලා ඉන්නවනම් මොනවද කරන්න ඕනේ කියලා. මම මේ ගැන මීට කලින් කතා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. මම අද තව පැහැදිලි කරලා ඔයාලට උදව් වෙන වැදගත් කරුණු කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දන්නවා Taman ගොඩක් ආදරය කරන කෙනෙක් ෆිසිකලි සහ ඉමෝෂනලි දුරස් වෙලා ඉන්නවනම් ඒක අමාරු අවස්ථාවක්. නමුත් ඔයා ට්වින් ෆ්ලේම් ජර්නි එකක ඉන්නවනම් සෙපරේෂන් කියන්නේ අමාරු අවධියක් වගේම ඔයාව ගොඩක් ට්‍රාන්ස්ෆෝම් වෙන අවධියක්. ඒ වගේම අත්‍යවශ්‍ය අවධියක්. ඉතින් ඔයා මේ අවධියේදී කරන්නම සුදුසු දේ මොකක්ද? කෙටියෙන්ම කිව්වොත් ඔයා මධ්‍යස්ථ තත්වයකට, නියුට්‍රල් තත්වයකට පත්වෙන එක. සරෙන්ඩර් අවධියකට, ඒ කියන්නේ අත්හරින එහෙම නැත්නම් යටත් වෙන අවධියකට පත්වීම. මම වීඩියෝ එකක් මීට කලින් කරලා තියෙනවා ඩිවයින් ෆෙමිනින් සහ ඩිවයින් මැස්කියුලින් රෝල්ස් ගැන. ඒ වීඩියෝ එක බලලා නැත්නම් එකත් බලන්න. ඒ වීඩියෝ එකේ මම සඳහන් කරලා තියෙනවා වගේ ඩිවයින් ෆෙමිනින් කියන්නේ ස්පිරිචුවල් ට්වින්, ඩිවයින් මැස්කියුලින් කියන්නේ ෆිසිකල් ට්වින්. ඉතින් ඔයා මේ ට්වින් ෆ්ලේම්ස් වීඩියෝස් අහනවා නම් 99%ක්ම ඔයා ඩිවයින් ෆෙමිනින් වෙන්න ඕන. ඉතින් ෆිසිකලි ඔය දෙන්න මේ ජීවිතේදී එකතු වෙන එක ලීඩ් කරන්න ඕනේ ඩිවයින් මැස්කියුලින්. මොකද එයා තමයි ෆිසිකල් ට්වින්. ඉතින් ඔයා ඒ කියන්නේ ඩිවයින් ෆෙමිනින්ගේ කාර්යභාරය ආධ්‍යාත්මිකව Tamanව උසස් තත්වයකට රැගෙන යන එක. ඉතින් කොහොමද ඒක කරන්නේ? මම මේ ගැන පැහැදිලි කරන්නම්. ඊට කලින් මේ දේ තේරුම් ගන්න. අපි ඩිවයින් මැස්කියුලින්ව චේස් කරන්න තමයි එයා දුවන්නේ. පස්සෙන් පන්නන්න කෙනෙක් නැති වෙනකොට දුවන කෙනා නවතිනවා. කොහොමද අපි චේස් කරන්නේ? අපි ෆිසිකලි පස්සෙන් යන්න ඕනේ නැහැ. DMව එනර්ජෙටිකලි චේස් කරනවා. කොහොමද අපි එනර්ජෙටිකලි චේස් කරන්නේ? හැමතිස්සෙම එයා ගැන හිතන එක. ඔබ්සෙසිව් තින්කින්. එයාත් එක්ක සිදුවුණු මතකයන් නැවත නැවත රීප්ලේ කරන එක හිතින්. ඒ වගේම අනාගතය ගැන සිහින මවන එක. ඉතින් මේ දේවල් එනර්ජෙටිකලි එයාට දැනෙනවා. එයා කොන්ෂස්ලි දන්නේ නැති වුණාට ඉතින් ඔයාගේ ඉන්ටෙන්ස් ඉමෝෂන්ස් එනර්ජෙටිකලි දැනෙන නිසා තමයි එයා දුරස් වෙන්න බලන්නේ. තව කොහොමද අපි එනර්ජෙටිකලි චේස් කරන්නේ? ඔයා ටෙලිපැතිකලි මෙසේජස් යවන්න හදනවා නම්, එක රිචුවල්ස් කරනවා නම්, ඇෆර්මේෂන්ස් කරලා එයාව මැනිෆෙස්ට් කරන්න හදනවා නම්, එයාට එයාගේ මයින්ඩ් එක ක්ලියර් නැහැ. එයාට තීරණ ගන්න. එයාට ඔයා ගැන තියෙන්නේ මොන විදිහේ හැඟීමක්ද කියලා තේරුම් ගන්න. ඒ වගේම එයාගේ සෝෂල් මීඩියා accountස් බල එයා මොනවද කරන්නේ කියලා හොය ඉන්නවා නම් ඔයා කරන්නේ ඔයා ගැන ફોකස් කරන්නේ නැතුව එයා ගැන එනර්ජෙටිකලි චේස් කරන එක. ඉතින් ඒක එයාට දැනෙනවා. ඉතින් එයා දුවන්න හදනවා ඒ දැනෙන පුෂ් එක නිසා. ඒ වගේම ඔයා එයාත් එක්ක කතා කරනවා නම් මේ වෙද්දී ඔයා නීති දානවා නම් එයාට ඔයා පුෂ් කරනවා නම් තීරණ ගන්න කියලා. එහෙම නැත්නම් එයාට ඩෙඩ්ලයින් දෙනවා නම් එයාට ඒක ඕවර්වෙල්මින් විදියට දැනෙන්න පුළුවන්. ඒ වගේම බල කරනකොට ඒක රිපෙලිං එනර්ජි එකක් විදියට තමයි දැනෙන්නේ. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා අකමැති කෙනෙක් ඔයාට ලං වෙන්න උත්සාහ කර කරදර කරනවා නම් ඔයා එයාගෙන් ඈත් වෙන්න පුළුවන් තරම් උත්සාහ කරනවා නේද? අන්න ඒ විදියට තමයි DMට දැනෙන්නේ. ඩිවයින් ෆෙමිනින් එයාව එනර්ජෙටිකලි චේස් කරනකොට. ඉතින් එයාට නිදහසේ ඔයා ගැන හිතන්න, ඔයාව මිස් වෙන්න, තීරණ ගන්න අවස්ථාවක් නැති වෙනවා. ඔයා කොන්ස්ටන්ට්ලි එයා ගැන හිතනකොට. ඉතින් අපි හැමෝම මේ දේ කරනවා සහ කරලා තියෙනවා. ඉතින් මමත් මේ හැම දෙයක්ම කරලා තියෙනවා මුල් කාලේදී. ඉතින් දැන් මම කතා කරන්නම් ඔයා මොනවද එහෙනම් කරන්න ඕනේ කියලා මේ සෙපරේෂන් ස්ටේජ් එකේදී. ඉතින් ඔයා කරන්න ඕනේ මම කලින් කිව්වා වගේ එනර්ජෙටිකලි නියුට්‍රල් වෙන එක. ඔයා එයා වෙනුවෙන් යොදවන ෆෝකස් එක, කාලය,
එනර්ජි එක තමන් වෙතටම ගන්න. තමන්ගේ ඇතුළාන්තයට ගමන් කරන්න. තමන්ගේ හීලින් ගැන, තමන්ගේ සතුට ගැන, තමන්ගේ නිර්මාණශීලීත්වය වැඩි කරගන්න, ඒ වගේම තමන්ගේ ලයිෆ් පර්පස් එක වෙනුවෙන් කටයුතු කරන්න එක තමයි ඩිවයින් ෆෙමිනින් විදියට මූලිකව කරන්න ඕනේ. ඉතින් නියුට්‍රල් අවස්ථාවකට එනවා කියන්නේ DM තමන්ගේ ජීවිතේ හිටියත් එකයි නැතත් එකයි යන නියුට්‍රල් තත්වයට පත්වෙන එක. ඒ වගේම ඩිවයින් ෆෙමිනින් කරන්න ඕනේ තමන්ගේ ඩිවයින් ෆෙමිනින් එනර්ජි එක එම්බොඩි කරන එක. ඩිවයින් ෆෙමිනින් කෙනෙක් මැග්නටික්. එයාට ආකර්ෂණය කරගන්නවා මිසක් චේස් කරන්න යන්නේ නැහැ. DM ඔබට ආකර්ෂණය වෙලා එනවා ඔබ ඩිවයින් ෆෙමිනින් එනර්ජි එකේ ඉන්නකොට. භාවනා කරන එක, ඒ වගේම යෝගා වැනි අභ්‍යාස කරන එක, ඒ වගේම තමන්ගේ මානසික ආධ්‍යාත්මික සුවය වගේම ශරීරයත් පියුරිෆයි කරගන්න එක තමයි ඩිවයින් ෆෙමිනින් කරන්න ඕනේ. ට්වින් ෆ්ලේම් ජර්නි එක අපිව මයින්ඩ්, බොඩි, සෝල් තුනම පියුරිෆයි කරනවා. ඉතින් ඒ වගේම ඩිවයින් ටයිමිං එක විශ්වාස කරන එක, DM සමග එකතු වෙන්න තියෙනවා නම් ඒක සිදුවෙයි කියලා සම්පූර්ණ සරෙන්ඩර් අවස්ථාවකට පත්වෙන එක තමයි කරන්න ඕනේ. කිසිම දෙයක් ෆෝස් කරන්න අවශ්‍ය නැහැ. විශ්වයට සම්පූර්ණයෙන්ම යටත් වෙන අවස්ථාවකට ඇවිත් නියුට්‍රල් තත්වයට පත්වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එක සවන් දුන්නට ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.